හිරිකැටිය වෙරළ බොහෝ විට ප්‍රදේශවාසීන් සහ සංචාරකයින් විසින් හිරි ලෙස හඳුන්වනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති දික්වැල්ල නගරයේ අසල පිහිටා ඇති අශ්ව ලාඩමක් හැඩති බොක්කකි. ත්‍රිකුණාමලය වෙරළ ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති ත්‍රිකුණාමලය එහි ගැඹුරු ස්වාභාවික වරාය උප්පුවේලි සහ නිලාවේලි වැනි විශ්මයජනක වෙරළ තීරයන් සහ පොහෝසත් සංස්කෘතික ස්ථාන සඳහා ප්‍රසිද්ධ ඓතිහාසික වරාය නගරයකි. පාසිකුඩා වෙරළ හෝ පාසිකුඩා යනු නැගෙනහිර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙරළබඩ නිවාඩු නිකේතන නගරයක් වන අතර එය ලෝකයේ දිගම නොගැඹුරු වෙරළ තීරයක් තිබීම සඳහා ප්‍රසිද්ධයි. නිලවේලි වෙරළ ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පෞරාණික සුදු වැලි වෙරළබඩ පාරාදීසයකි. දංගල්ල වෙරළ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටා ඇත. බෙන්ටෝට වෙරළ ශ්‍රී ලංකාවේ බෙන්ටෝට වෙරළ යනු එහි දිගු රන්වන් වැලි සංසුන් ටර්කි වයිස් ජලය සහ සුකෝපභෝගී නිවාඩු නිකේතන සඳහා ප්‍රසිද්ධ ප්‍රමුඛ වෙරළබඩ ගමනාන්තයකි. උණවටුන වෙරළ දකුණු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිසෙල් හැඩති රන්වැලි වෙරළකි. ගාලු වෙරළ ශ්‍රී ලංකාවේ නිරිතදිග කෙළවරේ පිහිටා ඇති ගාලු කොටුව 1584 දී පෝර්තුගීසි ඉදිරිපස ඉදිකරන ලද පසුව ලන්දේසි බලකොටුවක් බවට පත් කරන ලද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. මිරිස්ස වෙරළ යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ අඩසඳ හැඩති බොක්කකි. ආරුගම් බොක්ක යනු ශ්‍රී ලංකාවේ ගිනිකුණදිග වෙරළ තීරයේ සජීවී වෙරළබඩ නගරයක්.